ඔන්න බබා ඔයාට කෝල් එකක් එනවා. කෝල් එකක් එනවා ඔක ගන්න. ඔන්න බබා කතා කරන්නේ. මේ සජිත් කතා. සජිත්ද එන ඔක ආන්සර් කරන්න ඕනේ. පස්සේ ගන්න. පස්සේ නෙවෙයි දැන් ගන්න ඔක සජිත් කෙන කොච්චර වැදගත් යාළුවෙක්ද ඔයාගේ ඔක හදිසියට කරන්නේ මනුස්සය ගන්න ඔක ආන්සර් කරන්න දැන්. ගන්නකෝ. හරි ඉන්නේ නෙවෙයි ඔක අරගෙන ලවුඩ් ස්පීකර් දාන්න මටත් ඇත්ත කතා කරන්න ඕනේ. ලවුඩ් ස්පීකර් දැම්මට දැන් ඇහෙන්නේ නැහැ නේ. පස්සේ ගන්න. පස්සේ නෙවෙයි දැන් ගන්න අරගෙන ලවුඩ් ස්පීකර් දාන්න මනුස්සයට මට වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා පන්සලේ වැඩක් තියෙනවා මේ කතා කරපු වැඩක් එනවා කොච්චර වැදගත් මනුස්සයෙක්. ඒ වගේ වැදගත් මිනිස්සු මට ටිකක් වැඩිපුර ආශ්‍රය කරන ඔය කෝල් එක කරනවා දැන්. මචං හෙලෝ මේ ලවුඩ් ස්පීකර් දාලා තියෙන්නේ වයිෆ් එක වාහන ගමන් ඉන්නේ මචං හෙලෝ මැදවච්චි කොහෙද ඉන්නේ තොට මම කොච්චර කෝල් කරාද බලපන් ඔගේ ෆෝන් එකේ කෝල් මිස් කෝල් කීයක් ඇද්ද කියලා තෝ ගෑනිත් එක හැද මචං වයිෆ් එක කාර් එක ගමන් ඉන්නේ ලවුඩ් ස්පීකර් දාලා තියෙන්නේ කෑ ගහන්න බෑ ඒ මට හදිසියකට කෝල් කරේ තෝ ෆෝන් එක ආන්සර් කරන්නේ යකෝ තෝ ගෑනිට ගෑනි තෝගේ නෑනේ ෆෝන් එක ආන්සර් කරලා කතා කරන්න බැරිද ඔබට ලවුඩ් ස්පීකර් දාලා තියෙන්නේ වයිෆ් කාර් එකේ මොන කුබ්බෑම කරින් ඉඳලා තියෙන පක්කෝ වැහෙන්නේ නෑ සිග්නල් නැද්ද තෝ ඉන්න තැන හරි ඊපා ඇහෙන්නේ නෑ පළවෙනිට ඇහුණා හරි තියහන් ෆෝන් එක වැඩක් නෑ දැන් කතා කරලා හරි බස් එක ගනි මට කරකැවිල්ල වගේ මොනවද නේ කියපු කුණුහරුප මං ජීවිතේට අහලන්නේ හැමසල හැමදාම එක්ක කාර කෝල් කරාම කුණුහරුපෙන්ද කතා කරන්නේ බෝපැලේ වගේ ඉන්නේ සචිත් නිකන් දෙකට කනින්න බෑ වගේ කෝල් උනේ ඉතින් දන්නවා මරු තමසේ තමයි ඌවත් නරක කරලා තියෙන්නේ මට පේන විදියට ඔබේ පින්වදන්නේ එදාමින් ඇසින්නේ අදේ අයියෝ තල්ලියෝ යන්න වැඩ කරන්න ඕනේ දාලා බැංකුවේ තියෙන පෙට්ටියට කාඩ් එකක් දාලා එබුවම ටුටුත් කාලා තල්ලි එන මොඩියා මොඩි වේස්ක පුතා තෝ අපේ ලොකු ගෑනු පුතා කාගේ නේ දුන්නේ නංගි ඒක මම මීට කලින් අහලා නේ බ්‍රදර් what මේක නම් ළඟදී අපි ගත්තකෝ ඒක මං අහලා නේ යකෝ මෙච්චර මේක ඉන්න ඒක මං හදන්නේ ඇහුවේ මේක දැන් කරද්දී මේක what the fuck हरी हो गया भैया सुरंगनी आदरेन बलायन वतुरनाला चितकुंडे बनाना इन वटे मदद मल्ली हिरुती रंगोदले बेकुल कियाना मग सुरंगनी कुहिते अन्नी नितम सलाना वतुरनाला යාළුවෙට කෝල් එකෙන් හොඳ වයින් දෙකක් අමතන්න ඕනේ උනත් ගෙදර කට්ටිය ළඟ හිටියම එළියට ගිහින් මැනපන් පුයන්න හරි වෙහන්න පුයන්න වේපු පුයන්න වෙපුපා බලු වෙයන්න පුයන්න බලුවේ හරිද හරි අයන්න කිව්වම දන්නවනේ පුයන්න මයන්න අයන්න මේවා දන්නවනේ මොනවද කියන්නේ කියලා දන්නේ ඉතින් අපි දන්නේ නේ සාදුගේ හිතේ තියෙන ඒවා අපි දන්නේ තනිකර හාමුදුරන්ගේ කෑකම දෙන්නේ වෙන දෙයක් නේ සාසනේ විනාශ කරන්න ආපු කෑ දන්නනේ අපි හොඩි ඉගෙනගෙන ඉති බලු වෙයන්න පුයන්න බලු යන්න යාළුවනේ යෝ ඔබට හරියට හොඩි ඉගෙනුවේ නැද්ද ලබන පාරත් ඉරේ දැම්මම කියා ඉතින් අයන්නයි හොයන්නයි විතරයි කිව්වේ සාමීනි කියලා පර කොපිරයිට් වදිනවා නෝජම් පඩි යටින් ඉංගල යන කේස් ඇත්තේ සාදු ඇත්ත මේ සිවුර දාගෙන ඉන්න මොන කෑන්න මෑන්න ගන්න දුන්දට කියන්නු අපි ඕන බලුවේ යන්න වල කොහොමද ඔය තමද මේක ඉන්නේ ගද බලනවා මේ ඉක්මනට නැගින්න එනවා गदम गदई Good morning, Dad. මොකද්ද ඔය
තොගෙන් එන්න කුණු මාළු ගඳ කොහොමද ඕක ඉවසගෙන ඉන්නේ මගේ ඔළුවත් හිතෙනවා දැන් ඕ නාන්නේ බූරුවෙක් වගේ ඇඟක් හොදන්නේ මෝඩෙක් වගේ ටට්ටිකම් මදින්නේ කෙට්ටුයි කැහුට්ටෙක් වගේ අපිට ගෙදරක ඉන්න නේ නාය කැඩෙන්න එනවා කටේ ගඳ වටේ යනවා වටේම ගඳ කටෙන් එනවා සංස්ථාව ගෙදර ඇවිල්ලා වගේ අප්පෝ පට්ට ගණයි නේද එහෙනම් අනිවාර්යෙන් පර්ෆියුම් එකක් යූස් කරන්න වෙනවා ඔන්න ඕකට තමයි සෙරන්ඩිප් පර්ෆියුම්ස් තියෙන්නේ ඉතින් කොල්ලෝ කෙල්ලොන්ට සුපිරි පර්ෆියුම් කලෙක්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා කොල්ලොන්ට ඕරා එක වැඩි කරගන්න ස්පයිස් ඕරා ඉතින් කෙල්ලොන්ට තියෙනවා ක්ලාරා එලිස් එකයි මිස්ටරි පර්ෆියුම් එකයි ඉතින් මේක ගන්න පුදුම සුවඳක් ඉතින් කොල්ලෝ කෙල්ලෝ දෙකොල්ලටම යූස් කරන්න පුළුවන් සින්ඩර්වුඩ් ඒ වගේම ඩෙසර්ට් ෆ්ලෝරා ඉතින් මේ පල්ලේ තියෙන WhatsApp නම්බරයට මැසේජ් එකක් දාලා ඔයාලට පුළුවන් ඔයාගේ පර්ෆියුම් එක ගෙදරටම ඩිලිවර් කරගන්න දැන්ට නම් බැංක් ට්‍රාන්ස්ෆර් විතරයි තියෙන්නේ ඔයාට ඔයාගේ පේමන්ට් එක කළා ඔයාගේ පර්ෆියුම් එක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් මල්ලි පට්ට ගඳයි උඹලක නම් මෙන්න මේක ඔයාට සමසෙත් දැන් ඕකේ අයිතිකාරයා නෑ මං ඩිලිවරි කාර්යය එහා ගෙදරට ඩිලිවරි එකක් දාලා මේ පැත්තට එද්ද තව කුණු මාළු කතක් ආවේ ඒක බලන්න මෙහෙට ආවා මම යනවා මට පරක්කු වෙනවා මම යනවා යන්න මොකද්ද කොහේ වුනේ දෝනි මාමා මාර බුදුමන්නේ ඔය තවුද ළඟ තියෙන්නේ මටත් දෙනවා කෝකෙන් එක මොකද ඔය මේ ඇස්සේ වද දෙන්න ඇවිල්ලා තියෙන්නේ කවුද ඔය හෙලෝ අංකල් සුවදක්කා ඒකයි මං ආවේ Serendip. Generative artificial intelligence, adaptive learning and personalized educational system, augmented reality, virtual reality, extended reality, cloud-based and online learning platforms, mobile and ubiquitous learning, data analytics, learning analytics, cyber security and digital safety, blockchain for education, remote and virtual laboratories, automation and intelligent administration tools, meta literacy and digital citizenship skills, digital citizenship skills. Ability, capacity, integrity, intimacy are needed, but prosperity, atrocity, calamity, dharamity, haramity, bulakity, and anagahanimity are ability. ආරි මොකක්ද පටන් ගන්න මොකක් කර කිව්වා යහම අපි යහම පුදුම පුකේ අමාරුවකින් නටනවා වගේ දද්දද බඩවති පුදුම දාංගලයක් තියෙන්නේ ඔය වගේ හැමතිස්සෙම දාංගලේ තියෙනවා चलवर घोड़े टिकट चलवर घोड़े टिकट बैल के भरोसे बदो बती මේ ඇත්ත වචනේද කියන්නේ මම මාර වියම බලලා නැහැ බඩ වෙලාද බඩ වෙති පුකේ ඉත්තව තද වුණාම පොඩ්ඩක්ම තද වෙත් මුල් නැනෙන්න එහෙම වුණාම තමයි ගොඩක් දඟල බඩ වදි වදින්න තරම් බඩකුත් නැහැ නේ බඩවදී කියන්නේ ඩොඤෝ අමායට මගේ බඩත් වදී දවස් දැන් උත්තක් තියෙන බඩ हाँ मैं උච්චරික් මඩියට කැපුවද අර නම් කපලා දෙන්න නෙමෙයි වටින්නේ ඉස්කෝලේට ගේන්න කියන හැම එකම මතක් කරගෙන මල පාන්දර මං අහන්නේ ටීචර් මොකක් හරි වැදගත් දෙයක් කිව්වහම ඒක මතක තියාගෙන ඉඳලා කලින් දවසේ කියන්න බෑද උදේ පාන්දර කිව්වහම ඉතින් මම මාන්න ඕන මෙතන එක එක මල ඉලව් මෙතන ඉරුරු ගේන්න කියයි ස්ට්‍රෝබට ගේන්න කියයි බිස්ටල් බෝඩ් ගේන්න කියයි ඒක මැටි පහන් ගේන්න කියයි බලගේ ටීචර් තාම ඉල්ලන්නේ නැත්තේ න්‍යෂ්ටික බෝම්බයක් විතරයි. පුළුවන් නම් උදේ පාන්දර ඒකත් කියපන්. තාත්ති ටීචර් න්‍යෂ්ටික බෝම්බයක් ගේන්න කිව්වා කියලා. හරි අනේ ඔයා ඉතින් කිව්වේ නෑනේ ඉරටු කොහෙන්ද කියලා කොහෙන්ද ඉතින් අර පිටිපස්සේ වත්තර පැනලා ගස් බඩ ගාලා අතු කපලා සුද්ධ කරලා මේ වගේ ගානට මේ මිටියක් හදලා ගත්තේ. එච්චර දෙයක් කරන්න වෙලාව තිබ්බේ. අනික වේලලත් එක්ක. ඔව් වේලිච්චත් කැපුවාම අමුතුවෙන් වේලන්න ඕනේ නෑ.
නැතුව කියන්නකො කොහෙන්ද ඉරටු කියලා? මම මැව්වා. බූස් බූස් කූස් කූස් ඉරට්ටාස් කමින්ස් කියව ගම මෙහෙම ඉරටු පිටිය මෙහෙම කියලා ආවතට ඉරට්ටාස් කමින්ස් කියාගෙන ඉරට්ටාස් නෙවෙයි යන්නේ. ගිහිල්ලා ලෑස්ති වෙන්න මේ ළමයට ඉස්කෝලේ යන්න පරක් වෙනවා. හිතක් පපුවක් නැද්ද මේ ටීචර්ස් ලගේ විනය බලන්නෙත් මම තමයි. මිස්ලාට මාව මතකද? මම තමයි මිස්ලා දිහා බලන් රන්දික හෙල්ලුවේ. විනිසක්කම් මම චමත්ක මැඩම්. මම තමයි දස කැරියා සෙහත්. මම බුද්ධිනී මැඩම්. මම පියුමිකා. ඔසේ වීරයා විදියට මොනවද කියන්න තියෙන්නේ? මම හිතනවා මම තමයි ඉස්කෝලේට ආඩම්බරයක් ගෙනාවු එකම ළමයා මම කියලා. අද්දකින් සහුදා එරට යන්න බෑ. ජකාගේ ලොකු එකාට ජොක අමතක වෙලා මී විතරක් දකින්න ඕන ඒව නේද? මේ එළියේ දාගෙන දගලන්නේ ඇයි ගෑනුන්ට විතරයිද? හිරු එකේ එළියේ දාගෙන නටන්න පුළුවන් මේක දමිළ නැටුම් සම්ප්‍රදාය. හෙළම වලියේ නැටුම් ජැක්සන් මහතයා කියන විදිහට සබරගමු එල්ල වලියේ වන්න මේ කොපියක් මේක අන්තිමට සෞදමකුත් තියෙනවා. පාඩස් ගෙතන්නි කරම වැරද්ද අහවල් තැනට පවුඩරක් ටිකක් දාන ඕනේ මේවා බලන මිනිස්සුන්ගේ ඇහි පොට යවන්නේ නැතුව ලොල්ලෝ සුම් කරනවා ඇති හොගාලා කුට්ටම් පොකුණ හැදුවාට පස්සේ අක්බෝ රජු බිසෝවරු සමග දිය කෙලියේ යෙදෙන දුර්ලභ දසුනක් කුට්ටම් පොකුණ හැදුවාට පස්සේ අක්බෝ රජු බිසෝවරු සමග දිය කෙලියේ යෙදෙන දුර්ලභ දසුනක් ඉරුනම් වල්ල තමයි ඉරුනම් වල්ල තමයි ඉරුනම් වල්ල තමයි ඉරුනම් වල්ල තමයි ඇග දිබ්බම මමත් හිතුවේ නිකන් ගානකට ඇති කියලා මමත් රිදී රැයේදිනේ දැක්කේ නටක් දිජුම් දෙක් කියලා එකක් කිව්වට එහෙමම නෑ අනේ සින්දුවේ නම ඒක පලේ මොකක් හරි හේතුවක් හින්දා අමුඩේ අමතක වෙලා තිබිය සූම් කරලා බැලුවට ඊයනේ තව ටික පැහැදිලි වුණා නම් හොඳයි ඉතින් කණ්ඩුලගෙත් නෑ ඔච්චර යකෝ ඒකට අතපය හතර දිනුන නම් ඉස්කෝලේ 3 වසරට දාන තිබ්බා මගේ ක්‍රෂ් එක දැන් එපා වැඩක් නෑ තැන්ක්ස් හිරු කුට්ටම් පොකුණ හැදුවාට පස්සේ අක්බෝ රජු බිසෝවරු සමග දිය කෙලියේ යෙදෙන දුර්ලභ දසුනක් කුට්ටම් පොකුණ හැදුවාට පස්සේ අක්බෝ රජු බිසෝවරු සමග දිය කෙලියේ යෙදෙන දුර්ලභ දසුනක් හිරුනම් වල්ල තමයි හිරුනම් වල්ල තමයි හිරුනම් වල්ල තමයි හිරුනම් වල්ල තමයි මේ අවුරුද්ද සුබයි හිනා වෙලාම පණ යනවා මේ වගේ අවස්ථාවක් ලබා දුන්නාට ජැක්සන්ගේ පුතාට ස්තුතියි ඊළඟ නැටුමේදී මතක් කරලාම ඇදගන්න කුට්ටම් පොකුණ හැදුවාට පස්සේ අක්බෝ රජු බිසෝවරු සමග දිය කෙලියේ යෙදෙන දුර්ලභ දසුනක් කුට්ටම් පොකුණ හැදුවාට පස්සේ අක්බෝ රජු බිසෝවරු සමග දිය කෙලියේ යෙදෙන දුර්ලභ දසුනක් ඉරුනම් වල්ල තමයි ඉරුනම් වල්ල තමයි ඉරුනම් වල්ල තමයි ඉරුනම් වල්ල තමයි
ලබ්බේ තොයිලේ පොල් මුඩ්ඩා උද්දුන්නන්න පොඩ්ඩයි තියෙන්නේ මුන් දන්නවා මගේ නෑ මුකු ගන්න පුරුද්දක් ඒ වුණත් කියනවා ගැන මුද්දක් මොන මේකද සුන්නත් දුලි දුන්නා කරන්න සුද්ද චුට්ට පුදි උන් කපොති පුතා උන්දේ ලබෝනි කල්තෝනි කුල්කද්ද දේව දත්ත ක්ලේමින් නූලු බුද්ධ මන් දන්න ඇත්ත වදන් කටු ඇති පන් දෙකෙන් තාම බේරේ මගේ පැණි මගේ සින්දු විචාරණ කරන්න කලින් සොනි පොත් අරන් කියවන් සාමාන්‍ය දැනීම් උඹේ බාතා වලින් වෙන්නේ මම ඉන්නේ ඩුබායි සමහරකට වගේ උඹටත් ගුඩා දුකයි ඊර්ෂ්‍යාව උඹේ ජනතට මොකයි ටොකයි මම ඉන්න උඹට දෙන එක ටොක්කයි මම ඇත්ත කිව්වම රිදුනද සුද්ද දවස් තුන මං ගැනම හිතුවද සුද්ද උඹ දන්න ස්මෝකේ මම වැළඳේ පසුද උඹ මාව අවුස්ස පපුතු පසුදාම උඹේ ගෑනිකම්ම කියා දේවි මගේ පිරිංග මගේ ගෑණි කියා දේවි උඹේ වදන් නැයිලා මොන ගෑණි දීනා වේවි මගේ වදන් නැයිලා උඹේ ගෑණි තිනා වේවි ඇස් දෙක අපේ අන්ධ වෙනවා කන් දෙක නොඇසී යනවා වකුගඩු දෙක නරක් වෙනවා මදු මේ ගොදුරක් වී දැනෙනවා ඒකේ වචනයක් අඩුයි ඒක එක්ක වැඩි වෙලා මේක ලියලා තියෙන්නේ මම ඉල්ලුවා මේක මේ හරියට ලියලා දෙන්න කියලා නෑ මේක මෛත්‍රීපාල දිරිසේන. වයස කීයද? දැන් 69යි. වා කොහේ ඉඳලාද? පොළොන්නරුවේ ඉඳන් කියන්නකෝ විස්තර ටිකක්. මම මේ ගමේ භාෂාවෙන් කියනවා නම් හොඳට කුණු වෙන්න බොන කියලා. Wow, really? Wow. එන්න මගේ ටීම් එකට. ගඳ ගහන්න බොන කෙනෙක්. අපටිය හා. ඒක නේ විස්තර තිබිලානේ කියලා නෑනේ. හරි සාමාන්‍යයෙන් 100ට ප්‍රතිශතයක් හැටියට ගත්තාම 100ට අඩු ප්‍රමාණයක් පිළිහිටන කටහඬක් තමයි වට පිළිහිටලා තියෙන්නේ. ඉතින් ඒ අඩු ප්‍රතිශතයෙන් එක්කෙනෙක් තමයි ඔයා. මම ඔයාලට සුබ පතනවා. සහ ජයවා. ඔයාලට ලස්සන වොයිස් එකක් තියෙනවා. පොඩි දේවල් ටිකක් තියෙනවා. ඔයාගේ වොයිස් එක මම දන්නේ ඇයි ක්‍රැක් වුනේ කියලා. ෆ්ලූ එක හැදිලාද නැත්නම් මොන හරි ලෙඩක් හැදිලාද ඒ වගේ එකක්ද නැත්නම් මං හිතන්නේ වොයිස් එක චේන්ජ් වෙනවා. මං හිතන්නේ ඔයා එක්කෝ ඕවර් ප්‍රැක්ටිස් කරලා නින්ද මදි හොඳටම. කාටද? මට එහෙම මොකද? මට එහෙම නිින්ද යන්නේ නැති ගතියක් අර මුත් තිබුණේ නැහැ නේ. හොඳට නිින්ද යනවා හැමදාම මේ ඇඳට වෙඩිච්ච ගමන් නිින්ද යනවා. කොහොමද කියන්නේ? ඔයාගේ ෂුවර් නැති ගතියක් තිබ්බ සමහර තැන්වල. ඉතින් ඒ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඔයාට සින්දු කියන්න පුළුවන්. තව අපි ගොඩක් හොඳ කරගමු. මගේ ටීම් එකට ආවොත් ඒක කරගන්න පුළුවන්. මොන වගේ ගිට්ටුද කියලා තියෙන වෙන කම්පිටිෂන්ස් වල අමරබන්දු රූපසිංහ ඔයාට පුළුවන් ද කොටසක් ගායනා කරලා පෙන්වන්න අපිට අමරබන්දු රූපසිංහ අමරබන්දු රූපසිංහ අමරබන්දු රූපසිංහ අමරබන්දු රූපසිංහ ස්තුතිවන්ත වෙනවා මේ මට ආරාධනා කිරීම ගැන. වලියක් තල්ලු කර ගන්න එක මේ ගහගෙන යකෝ. හරියනේ. ඔච්චෝ බැටි. බේරන්න එපා. ලෙක්කිලා මොළුවක් කප්පලේ දන්නේ. අඩෝ ඉතික. අඩෝ පිටියවත් නෑ වගේ වෙයි. දෙදෙනාගේ මේ විවාහය උසාවි නියෝගයකින් මිස අවලංගු කළ නොහැක කියන්නේ. මම ඇයි බැරි කියන්න ඕනේ නේ. මට මාව දාලා යන්නේ නැහැ. දාලා යන්නේ නැහැ තමයි. එන්නට මේක නීතියක් කියලා දෙයක් තියෙනවානේ. කියන්න ඕනේ. ඔයා මේ කියන්න කියන්න බෑ. මේ මොන කොලමද මේ? එහෙනම් මම යන්න දවල්ලා. එහෙම ගන්න එපා. ඇන්ටි එහෙම ගන්න එපා. ඇන්ටි
මම කොහොමද ඇන්ටි වෙන්නේ? මම රෙජිස්ට්‍රාර්. අනේ ડોක්ටර් මට පෙන්නන්නකෝ. අයි ડોක්ටර් කලින් තිබුණට වඩා ලස්සනයි කියන්නේ. පොඩ්ඩක් ඉන්න. අපේ මිස් කෙනෙක් මිරේක අරන් එන්න ගියා. ගොඩක් වෙනස් වෙලාද මිස්? නෑ නෑ එහෙම වෙනස් වෙලා නෑ. ආත්මි මේ බලන්න. ඔයා තාමත් ලස්සන වෙලා. ඔයාට කවදා හරි යන්න වෙනවා. ඔව් මං එහෙම හිතනවා. ඔයා මීට වැඩිය ලොකු දේවල් වලට මුහුණ දීලා තියෙනවා. ඉස්කෝලේ යාළුවන්ට මොකටද බය වෙන්නේ? දැන් හැමෝම මගේ රහස දන්නවා ජූලි. එයාලා ප්‍රවෘත්ති බැලුවා නම් එහෙම කවුරුත් මට කැමති වෙන එකක් නෑ. ඒ ගැන අපි ගිහින්ම බලමුකෝ. ඔයා මේ ඉස්කෝලේ ගොඩක් අයට උදව් කරලා තියෙනවා. ඔයා නම් නියමයි ටෙනිසන්. Stop. Excuse me, sir. පාර්ලිමේන්තුවේ යන්නේ කොහොමද? පාර්ලිමේන්තුවට යන්න තෝ ඡන්ද ඉල්ලපිය. පළ ගම්පහට. ශාන් කොල්ල නැගිටපන් නැගිටපන් කොල්ල නැගිටපන් නැගිටපන් කොල්ල එක කොල්ල එක කනේ තියගෙන හෙලෝ සුදුම බස්ස ගන්නම් වාට මම නෝරැවිල්ල ඉන්න මේක දීපන් චාරියට ගන්න Alexa, how's the weather today? Who is Alexa? No, sorry, I meant Siri. Who is Alexa? Never mind, just tell me the weather, please. Why don't you ask that bitch Alexa to tell you the weather? මේ නිව්ටන්ගේ මට මතක අන්තිම ටික විතරයි. අන්තිම ටික කියනවා එහෙනම්. වන අතර එය නිව්ටන්ගේ 3 වන නියමය ලෙස හඳුන්වයි. මට මං පිළිබඳව සුපිරි විශ්වාසයක් තියෙනවා. මට තියෙනවා මිත්‍රවරුනි මගේ හැකියාව පිළිබඳව සුපිරි විශ්වාසයක්. මං තරම් දේශපාලන ගමනේ කිසිම කෙනෙකුට මහන්සිලා වැඩ කරන්න බෑ. මගේ කඩිසර භාවය වෙන කිසිම කෙනෙකුට නෑ. මගේ හැකියාව, දක්ෂතාවය, නිර්මාණශීලීත්වය, දාර්ශනිකත්වය ඔය වෙන කාටවත් නැහැ. මේ එළවෙන්නේ සජිත් ප්‍රේමදාසගේ කාලයයි.